මෙච්චර කාලයක් හොරකම් කළා නම් අද නතර කළොත් හොරකම් කළාට වැඩිය නතර කිරීමේ පින වැඩි. වැරදි වැඩ නතර කිරීමේ පින වැඩි. වංචාව බොරුව නතර කිරීමේ පින වැඩි. වරදින් අත්මිඳීම කියන එක පින වැඩි දෙයක්. ඒ නිසා වැරදුන කෙනෙකුට උනත් හැදෙන්න පුළුවන්. කනගාටු වෙන්න එපා ඩිංගිත්තක්වත් මගේ අතින් පව් කරුණා කියලා. හැදෙන්න දැන්. එහෙම පව් කරපු කෙනෙක් හැදිච්ච එක ගැන සතුටු වෙවි ඉන්න. මං දැන් ඉස්සර වගේ නෙවෙයි කියලා. පරණේව මතක් වෙද්දි ඉක්මනට අමතක කරන්න. මල් ආසනයක ලස්සන මල් පුදලා ලස්සනට මල් වලින් සරසලා ඒ සැරසිලි දිහා බලා ඉන්නා වගේ මං දැන් හැදිලානේ කියලා බලා ඉන්න. සතුටු වෙන්න. සතුටු වෙන්න. මෝණු එල්ලගෙන දුකෙන් ඉන්න එපා. අපි මිනිස්සුනේ. අපි බකමෝණු නෙවෙයිනේ. මීහරක් වගේ නෙවෙයිනේ. මිනිස්සුනේ. මිනිස්සු hina වෙනවා. කතා කරනවා. අදහස් වමාරු කර ගන්න. අනිත් අයට උදව් කර ගන්න. hina වෙලා ජීවත් වෙන්න. කරදර කාටවත් තියෙනවා. ප්‍රශ්න කාටවත් තියෙනවා. කරදර නැති ගෙවල් 10කින් අබමිටක් හොයාගන්නකෝ. ඔයාලට කරදර වැඩි නම් කරදර නැති ගෙවල් 10කින් අබමිටක් හොයාගෙන එන්නකෝ මාව මොන ගෙන්න බෙහෙතක් හදලා දෙන්න. කරදර නැති ජීවිත නෑ. ඕවමත් මේ හිතින් එපා. හිතන්න මම වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඕම හිතුවොත් එයාට නිර්වාණ මාවත පෙනෙන්න ගන්නවා කියලා. නිවන් පෙනෙන්න ගන්නවා. පන්සිල් පද පහ රැකෙන එක ගැන කවර කතාවද?